පෙතියාගොඩ ඒ සයිඩ් එක නිතරම ගම් වතුර. මොනවා කිව්වත් ටිකක් ඔය සැර මහත්තයෙක් එහි හිටියේ. එයා තමයි ටිකක් හාරලා ඒව නැතික. ඉතින් එහෙම තිබුණා. ඉතින් එහෙම තියෙනකොට බොහොම ටිකක් අතීතයේ ජිනදාස නන්දසේන මහත්තයා කියලා කැලණියේ හිටිය ඉතිසල්ලන මතකයි. ඉතින් එතුමාට පාන් හම්බ වුණා. පාන් හම්බ වුණාම අපි තීරණය කළා පාන් බෙදන්න යන්න බෝට්ටු අරගෙන. අනුර බණ්ඩාරනායක සරුත් ආවා. එතුමත් නැක්කා. එක බෝට්ටුවක අපි පාන් පටවගෙන තව උරුවක් යනවා ෆොටෝ ගන්න. දැන් ඉතින් අර ගම් වතුරේ කට්ටිය බැහැලා එනවා දිය රකුසෝ වගේ. ඇවිල්ලා අත දික් කරනවා පාන් දෙනවා ෆොටෝ ගන්නවා අපිත් ඉන්නෝ දෙවිවරු වගේ. අරගොල්ලෝ දිය රකුසෝ. සමාජ සේවයනේ. මට මතකයි ඒ කාලේ හොඳ ලන්සි මහත්තයෙක් හිටියේ. එතුම තමයි අරන් දුන්නේ පාන් ටික. කොහොම හරි එක ආත්තම්ම කෙනෙක් කිරි අම්ම කෙනෙක් ඇහුවා පාන් ගෙඩි දෙකක් අරගෙන ළමයිනේ කන්නේ මොනවයින් එක්කද කියලා. එහෙනම් අපි පරිප්පු ගෙනිච්චේ නැහැ. අපිට හදලා දුන්නෙත් නැහැ. ගෙනිච්චෙත් නැහැ. පාන් දීගෙන යන. අපි හනිකට බෝට්ටුව පැද්දා. එතකොට අර කිරි අම්මා කියනවා අත්තම්මා කියනවා ගම් වතුරෙන්ම පොඟවගෙන කඤ්ඤා. එදායින් එදා ගියේ නැහැ පාන් බෙදන්න. හැබැයි ඒක කරන්න ඕනේ. ඒකට කියනවා සමාජ සේවය. නවත්තන්න එපා. ඒක ඕනේ.